ආයුබෝවන් යාළුවනේ, මේ මගේ බටු වගාව. මේක ගියේ වැස්සයි හුණගයි ආපු වෙලේ සම්පූර්ණයෙන් මේක බිමට පෙරලා තිබ්බේ. ඊට පස්සේ අපි කෙරුවේ වැඩිපුර අතු ටික පොඩ්ඩක් කපලා අයින් කරලා හැම ගහකටම ඉන්න ගානේ ගහලා සතියක් විතර වැවෙන්න තිබ්බා. වැවෙන්න තියලා මේක තියෙන පරණ බටු කරල්ලයන් සේරම කඩලා අයින් කරලා හොඳට මිදුළු බිම උදුළු ගාලා අද තමා කොළ ටික සේරම කැපුවා. මෝරපු කොළ දළු ටික ඉතුරු වෙන මෝරපු කොළ ටික සේරම කැපුවා. කපලා ඉවරලා අද මම මේකට කුණාසක පාරක් ගහනවා. ගහලා තව සති දෙකක් විතර දෙකක් තුනක් විතර වගේ යද්දි පුරුදු විදියට ආයෙ පෙර පරිදිම හොඳ ආදායමකට යන්න පුළුවන්.